Right. Hi සුළුවදනාට hi. අද අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ පුතේ 2025 A-level ආර්ථික විද්‍යාව MCQ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. අපි ඉක්මනට වැඩේ ආරම්භ කරමු. 2025 A-level විභාගයේ සෑම සමාජයක්ම කේන්ද්‍රීය ආර්ථික ගැටලුව ලෙස හිඟකම සලකන වේ. ඒ දහනෝ කේන්ද්‍රීය ආර්ථික ගැටලුව ලෙස පුතේ හිඟකම සලකන්න. අපි දන්නවා ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නේ හිඟකම, ආර්ථික විද්‍යාවේ පදනම හිඟකම. එහෙනම් මොකක්ද උත්තරය? මේකට හේතුව තමයි පුතේ හේතුව තමයි අසීමිත මිනිස් වමනා සපුරා ගැනීමට සමාජ සම්පත් සම්භාරය සීමිතයි. ඒ නිසා මේක ආර්ථිකයේ කේන්ද්‍රීය ගැටලුව. ඒ වගේම තමයි මේ හිඟකම නිසා තමයි අපි ආර්ථික විද්‍යාව තුළ කතා කරන අනිකුත් සියලුම ආර්ථික ප්‍රශ්න පැන නැගිලා තියෙන්නේ. අපි කියන මේක ආර්ථික විද්‍යාවේ පදනම. හිඟකමක් නැත්තම් ආර්ථික විද්‍යාවක් නැහැ. අවශ්‍යතා සහ උවමනා අතර මූලික වෙනස වඩාත් හොඳින් පැහැදිලි කරනුවේ පාසදාන් කවර ප්‍රකාශයක්ද? ළමයි මේ අවශ්‍යතා සහ උවමනා අතර වෙනස. පුතේ ඇත්තටම අවශ්‍යතා කියලා කියන්නේ මිනිසෙකු ලෙස ජීවත් වීමට පුද්ගලයෙකුට අවශ්‍ය කරන අවම දේ. අඩුම ගානේ තේන්න ඕන දේවල්. මේ අවශ්‍යතාවයන් ජීවත් වෙන්න ජීවිතේ පැවැත්ම සඳහා අනිවාර්යයි. උවමනා කියන්නේ ඒ අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ස්වරූප. ඒතර අපි තාම පහසුවෙන් උත්තරය ගන්න පුළුවන්. උත්තරය තමයි උත්තරාංග 5. අවශ්‍යතා ජීවිතයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වේ. නමුත් උවමනා ජීවිතය පවත්වා ගැනීමෙන් ඔබට ඇති ආශාවන් වේ. අවශ්‍යතා කාලය සමග වෙනස් වෙන්නේ උවමනා. අවශ්‍යතා අසීමිතයි නැපතේ උවමනා තමයි අසීමිත වෙන්නේ. අවශ්‍යතා සංස්කෘතික බලපෑම වෙතින් පැනනගින අතර නැපතේ අවශ්‍යතානේ උවමනා සංස්කෘතික බලපෑම වෙතින් පැනනගින්නේ අවශ්‍යතා ජීව විද්‍යාත්මක සාධකයක්. අවශ්‍යතා නිර්මාණය කරන්න බෑ. නිර්මාණය කරන්න පුළුවන් උවමනා. පහත සඳහන් ඒවායින් ශ්‍රම ඵලදායීතාවයේ තීරණය කරන සාධකයක් නොවන්නේ. පොතේ ශ්‍රම ඵලදායීතාවය කියන්නේ යෙදවුම් ඒකකයකින් ගන්න පුළුවන් නිමවුම් ප්‍රමාණය. ඒතර ශ්‍රම ඵලදායීතාවය කියන්නේ ශ්‍රම පැයකින් ලබාගත හැකි නිමවුම් ප්‍රමාණය. ශ්‍රම ඒකකයකින් ශ්‍රම පැයකින් ලබා ගන්න පුළුවන් නිමවුම් ප්‍රමාණය තමයි ශ්‍රම ඵලදායීතාවය කියන්නේ. එතකොට ශ්‍රම ඵලදායීතාවයේ තීරණය කරන සාධකයක් නොවන්නේ. තීරණය කරන සාධකයක්. ඒ කියන්නේ වැඩි වෙන්න පුළුවන් එකෙන් අඩු වෙන්නත් පුළුවන් එහෙම තීරණය කරන සාධකයක්. අධ්‍යාපනය හා පුහුණුව මගින් අපිට පුළුවන් ශ්‍රම ඵලදායීතාවය වැඩි කරගන්න. ඒක හරි. ඊට පස්සේ සේවකයන්ගේ අභිප්‍රේරණය එයාලව අභිප්‍රේරණය කිරීම තුළින් අපිට පුළුවන් එයාලගේ ඵලදායීතාවය වැඩි කරගන්න. සේවා නියුක්ත අනුපාතය ඉහළ යාම. පුතේ සේවා නියුක්ත අනුපාතය කියන්නේ ශ්‍රම බලකායිරෙන් යට දාලා නැත්තම් සක්‍රීය ජනගහන ඉරෙන් යට දාලා ඉරෙන් උඩට සේවා නියුක්ත ජනගහනය දාලා අපි වැඩි කරන 100%ක් විදිහට. ඒ කියන්නේ ශ්‍රම බලකාය කොච්චර අනුපාතයක් සේවා නියුක්තද කියලා බලන්නේ. ඉතින් ඒකෙන් ශ්‍රම ඵලදායීතාවය වර්ධනය වීමක් හෝ ශ්‍රම ඵලදායීතාවය අඩුවීමක් හෝ ඒ කියන්නේ ශ්‍රම ඵලදායීතාවය තීරණය කරන සාධකයක් නෙවෙයි සේවා නියුක්ත අනුපාතය ඉහළ යාම කියන්නේ. නම් උත්තරංක 3. උසස් තාක්ෂණය ලබා ගැනීමේ හැකියාව තාක්ෂණය ලබා ගැනීම හරහා පුතේ අපිට පුළුවන් ඵලදායීතාවය වැඩි කරන්න. වැඩ කරන වේලාවන් දීර්ඝ කිරීම අපිට වැඩ කරන වේලාවන් දීර්ඝ කරලා පුතේ අපිට පුළුවන් පුතේ ඵලදායීතාවය මේක වැඩි කරගන්න. හරි. හැබැයි මෙහෙම වැඩ කරන වේලාවන් දීර්ඝ කිරීම කියනක හරහා පුතේ අපිට ඵලදායීතාවය වර්ධනය කරගන්න පුළුවන්. හැබැයි කෙටි කාලීනව නේ. උත්තරංක 3. ආර්ථිකයේ දිගටම එකම නිෂ්පාදන ලක්ෂ්‍යක රැඳී සිටී නම් නිෂ්පාදයේ යෙදී සිටින අතරතුර නිෂ්පාදන හැකියාව මායිමක්‍රය පිටතට විතැන්වීම හඟවන වේ. පිටතට විතැන්වීමක් කියලා කියන්නේ පුතේ කොහෙටද විතැන්වෙන්නේ? දකුණට. පිටතට විතැන්වෙනවා කියන්නේ දකුණට. දකුණට විතැන්වෙන්නේ පුතේ මෙන්න මේ 3 හෝ මේ 3ට අදාළ ඕනෑම උදාහරණයක් නිසා. එකක් සම්පත් සම්භාරය වැඩිවීම, දෙක ඵලදායීතාවයේ වැඩිවීම,
තුන තාක්ෂණය දියුණු වීම. මේ තුන සිදුවීම හෝ මේ තුනට අදාළ ඕනෑම එක්සාම්පල් එක උදාහරණයක්. එතකොට සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව වැඩි දුන්නා කියලා නිෂ්පාදන හැකියාව වැඩි වෙන්නේ නැහැ. ළමයි නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි දියුණුනා කියලා පුතේ දකුණට විතන් වෙන්නේ හැකියාව වැඩි වෙන්නේ නැහැ. කාර්යක්ෂමතාවයේ වැඩි දියුණු වීමකින් තොරව ආර්ථික වෘද්ධියක් අටගෙන තියෙනවා නම් නිෂ්පාදන හැකියාව වැඩි වෙලා එහෙනම් දකුණට විතන් වෙනවා නිෂ්පාදන හැකියාවයි වක්‍ර උත්තර අංක 3. 5 සාමාන්‍ය භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම් මක්‍රය පහළට බෑවුම් වෙන්නේ. පුතේ දැන් මේ සාමාන්‍ය භාණ්ඩයක් වන ඉල්ලුම් මක්‍රය පහළට බෑවුම් වෙන්නේ ආදේශන ප්‍රතිවිපාකයයි ආදායම් ප්‍රතිවිපාකයයි නිසා. මම මේ කතන්දරය ඔයාලට ගොඩාක් තැන්වල කියලා තියෙනවා. පුතේ අපි ගත්තොත් ආදේශන ප්‍රතිවිපාකය, ඊට පස්සේ ආදායම් ප්‍රතිවිපාකය, ඊට පස්සේ මිල ප්‍රතිවිපාකය. මිල ප්‍රතිවිපාකය කියන්නේ ආදේශන ප්‍රතිවිපාකයයි ආදායම් ප්‍රතිවිපාකයයි දෙක එකතුව. ඒක තමයි මිල ප්‍රතිවිපාකය කියලා කියන්නේ. භාණ්ඩ වර්ග තුනක් තියෙනවා. සාමාන්‍ය භාණ්ඩ, බාල භාණ්ඩ, ගිෆන් භාණ්ඩ. ඒතර අපි කියලා තියෙනවා අපි මේ වගු ගහලා ඇති වෙන්න ඉගෙනනවා ආදේශන ප්‍රතිපාකය ගත්තොත් ඕනෑම භාණ්ඩයක ඉල්ලුම් නීතියට පුතේ අනුකූල වේ. ඒක සාමාන්‍ය භාණ්ඩයක් වෙන්නත් පුළුවන්, බාල භාණ්ඩයක් වෙන්නත් පුළුවන්, ගිෆන් භාණ්ඩය අනුකූලයි. හැබැයි ආදායම් ප්‍රතිවිපාකය අනුකූල වෙන්නේ පුතේ සාමාන්‍ය භාණ්ඩවල විතරයි. ඒ කියන්නේ දෙන්නම එකම දිශාවට. මෙයාගේ බාල භාණ්ඩවල පටහැනි, ගිෆනුත් ආදායම් ප්‍රතිවිපාකේ පටහැනි. අනුකූලයි නම් පුතේ කතන්දර නැහැ, මිල ප්‍රතිවිපාකයත් අනුකූල වේ. බාල භාණ්ඩවල ප්‍රබල වෙන්නේ පුතේ අනුකූල ආදේශන ප්‍රතිවිපාකයේ පුතේ. ප්‍රබල එක්කෙනා මත තමයි තීරණය වෙන අවසාන වශයෙන් මිල ප්‍රතිවිපාකය අනුකූලයි. ගිෆන් වල පුතේ ප්‍රබල වෙන්නේ පටහැනි ආදායම් ප්‍රතිවිපාකය. ඒ නිසා අනුකූල මේ පටහැනි වේ. පටහැනි එක තමයි ප්‍රබල වෙන්නේ. එතකොට තේරෙනවා සාමාන්‍ය භාණ්ඩවල ආදේශන ආදායම් ගමන් කරන එකම දිශාවට, අවසාන වශයෙන් ඉල්ලුම් නීතියට අනුකූලයි. ඒ නිසා ඉල්ලුම් මක්‍රය පුතේ වමේ සිට දකුණට පහළට බෑම වෙනවා. මේ විදිහට. සාමාන්‍ය භාණ්ඩයක්, බාල භාණ්ඩයකත් මේක පටහැනි වුණාට ප්‍රබල වෙන්නේ ආදේශන ප්‍රතිපාකයේ අනුකූල. ඒ නිසා අවසාන වශයෙන් මිල ප්‍රතිපාකයේ අනුකූලයි. මෙයාගේ ඉල්ලුම් මක්‍රය බෑම වෙන්නේ පුතේ පහළට. හැබැයි ගිෆන් භාණ්ඩවල පටහැනි. පටහැනි කියන එකේ අදහස මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවතින්නේ අනුලෝම සම්බන්ධතාවයක්. ඒ නිසා මෙයාගේ ඉල්ලුම් මක්‍රය වමේ සිට දකුණට මේ විදියට ඉහළට තමයි ගමන් කරන්නේ. ඒතර අපිට මෙතන උත්තරේ ගන්න වෙන්නේ මොකද්ද පුතේ? ආදේශන ප්‍රතිවිපාකය සහ ආදායම් ප්‍රතිවිපාකය එකම දිශාවට ගමන් කරනවා. ඔයාලට තේරෙනවා මේව ඊටාම ලේසි ප්‍රශ්න හොඳින් පාඩම් කරපු ළමයෙක්ට, හරියට ප්‍රශ්න ප්‍රැක්ටිස් කරපු ළමයෙක්ට අපි දැන් මේ විදිහේ MCQ බුක් දෙකක් සාකච්ඡා කළා, ටාගට් පේපර් සාකච්ඡා කළා, මේ ඔක්කොම ටික කරලා තියෙන්නේ. ඉතින් එහෙම ළමයෙක්ට මේ ප්‍රශ්න ඊටාම ලේසි වෙන්න ඕන. ළමයි ඊට පස්සේ X භාණ්ඩයේ මිල අඩුවන විට X භාණ්ඩය සඳහා වෙළඳපොලේ ඇතිවිය හැකි ප්‍රතිඵලය වෙනුවේ. පුතේ මිල වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ පුතා ඉල්ලුම නෙවෙයි, මොකක්ද ඉල්ලුම් ප්‍රමාණය. එහෙනම් මිල අඩු වෙනවා නම් මොකද වෙන්නේ? ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඊටාම ලේසි. ඒතර X භාණ්ඩයේ ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වේ. උත්තරය අංක කීයද? 4. 7. සපයුම් නීතිය යන්නෙන් ප්‍රකාශ කරන්නේ මොකක්ද? අනිකුත් කරුණු නොනැස තිබෙදී අපි දන්නවා මිල හා සපයුම් ප්‍රමාණය අතර තියෙන අනුලෝම සම්බන්ධය. ඒ කියන්නේ මිල වැඩි වෙද්දී සපයුම් ප්‍රමාණය වැඩි වෙනවා, මිල අඩු වෙද්දී සපයුම් ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් මොකද උත්තරේ? අනිකුත් කරුණු නොනැස තිබෙදී මිල ඉහළ යන විට සපයන ප්‍රමාණය ඉහළ යන බවයි. එනම් 7ට උත්තරය අංක 1. 8. රූප සටහනේ දක්වා ඇති X සහ Y භාණ්ඩ දෙක සඳහා වන සමාන්තර ඉල්ලුම් මක්‍ර දෙකක් සම්බන්ධයෙන් වඩාත් නිවැරදි පිළිතුරු වන්නේ.
දැන් මේ ඉල්ලුම් වක්‍ර දෙක සමාන්තරයි කියනවනේ ළමයි. ඒතර සමාන්තරයි කියලා කියන්නේ ළමයි වක්‍ර දෙකක්. ඒ වක්‍ර දෙකේ බෑවුම සමානයි. ඒ වක්‍ර දෙකේ බෑවුම සමානයි. සමාන්තරයි කියලා කියන්නේ. දැන් ඕකේ තියෙන මෙහෙමනේ. x භාණ්ඩය තියෙනවා. මේ x භාණ්ඩය මෙහෙම y භාණ්ඩය තියෙනවා. ඒතර අපිට කියනවා රූප සටහනේ දක්වා ඇති x සහ y භාණ්ඩ දෙක සඳහා වන සමාන්තර ඉල්ලුම් වක්‍ර දෙක සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය. දැන් මේ දෙන්න සමාන්තරය කියන්නේ බෑවුම සමානයි. පළවෙනි එක. x සහ y වක්‍ර දෙක සෑම ශූන්‍ය නොවන මිලකදීම ඒකී මිල නම්‍යතාවයක් වේ. ශූන්‍ය අවස්ථාවේදී කතා කරොත් නම් මිල ශූන්‍යයක් වෙදී පුතා මේ දෙන්නාගේ ඉල්ලුම් නම්‍යතාවය අපි දන්නෝ මෙතන තියෙන්නේ පුතා ඉල්ලුම් වක්‍රයේ පල්ලෙහාත් මිල නම්‍යතාවය ශූන්‍යයි. ශූන්‍ය නොවන මිලකදී කියලා කියන්නේ එහෙනම් පුතේ අන්න ඒක වළක්ව ගන්න. ශූන්‍ය නොවන මිලක් කියන්නේ වෙන ඕනෑම මිලක්. මොකද ශූන්‍ය මිලදී මේ දෙන්නාගේම නම්‍යතාවය බිඳුවයි පුතේ. මොකද යටම බිඳුවයිනේ. අපි නිකන් ගමුකෝ මේ හරිය මිලක්. අපි නිකන් ගමුකෝ 10 කියලා. එතකොට මෙන්න මෙතන ප්‍රමාණය මෙන්න මෙතන ප්‍රමාණය. දැන් අපි දන්නවා නම්‍යතාවය හොයන්නේ ලක්ෂ නම්‍යතාවය කිසියම් මිලකදී b වැඩි කිරීම p බෙදීම qd. ඔහොමනේ. දැන් මේ වක්‍ර දෙකේම මෙයා සමානයි. බෑවුම සමාන වේ. x භාණ්ඩේ y භාණ්ඩේ දෙකේම බෑවුම සමානයි. එතකොට බෑවුම 5 නම් 5 තමයි දෙකේදීම එන්නේ. එතකොට දැන් අපි එක්සැම්පල් එකක් ගත්තොත් දැන් මේ හරිය වගේ අපි උපකල්පනය කරමු බෑවුමත් 5යි කියලා. උපකල්පිතගයක් උනේ මොකද බෑවුම සමානයිනේ. එතකොට පුතේ මෙතන බෑවුම 5යි මිල 10යි ප්‍රමාණය මෙතන නිකන් දාමු මෙතන 50යි මෙතන 100යි. ප්‍රමාණය 50යි. මෙතන පුතේ y භාණ්ඩෙත් මෙන්න මේ බෑවුමයි මෙන්න මේ මිලයි මේ පදයයි දෙන්නාගේම සමානයි. බෑවුමයි මිලයි. බෑවුමයි මිලයි. එතකොට වෙනස් වෙන්නේ ඇත්තටම ප්‍රමාණය විතරයි. එතකොට ඉරෙන් යටපදය වැඩි වෙනවා කියන්නේ පුතේ මොකක්ද? ඉරෙන් යටපදය වැඩි වෙනවා කියන්නේ පිළිතුරු අඩු වෙනවා පුතේ. ඒක සාමාන්‍ය මේවා හරියේ නම්‍යතාවය අපි ගත්තොත් එකයි. හරියට මධ්‍ය ලක්ෂය. මේ හරිය ගත්තොත් 0.5යි. ඒ කියන්නේ අනම්මයි. එතකොට මෙයාගේ නම් x භාණ්ඩේ නම්‍යතාවයට වඩා y භාණ්ඩේ නම්‍යතාවය කුඩායි. මොකද අපි ගත්තොත් එකම මිලක් යටතේ ගත්තොත් බෑවුම සමානයි. හැබැයි බෑවුම් දෙක සමානයිනේ. එතකොට මේ බෑවුම් දෙක සමානයිනේ. හැබැයි මේ මිල යටතේ ප්‍රමාණ දෙක සමානයි. ඉරෙන් යටපදය අසමානයි. x භාණ්ඩේ ඉරෙන් යට එන පදයට වඩා y භාණ්ඩේ එන පදේ විශාලයි. 50 දැම්මේ නිකන් ඕඩම අගයක් දාලා බලන්න. මෙතනට එන අගයට වඩා හැබැයි මෙතන අගය වැඩි කරා. මොකද ප්‍රමාණය වැඩිනේ y භාණ්ඩයේ ප්‍රමාණය සෙට් වෙන තව ඉස්සරහට කියලානේ. එතකොට ශූන්‍ය නොවන මිලකදී පුතේ x භාණ්ඩයේ නම්‍යතාවයට වඩා y භාණ්ඩයේ නම්‍යතාවය කුඩායි. ඒ කියන්නේ y භාණ්ඩයේ නම්‍යතාවයට වඩා x භාණ්ඩයේ නම්‍යතාවය කියන්නේ විශාලයි. දෙපැත්තටම උත්තරේ තියෙන්න පුළුවන්. උත්තරයේ අංක 3 සෑම ශූන්‍ය නොවන මිලකදීම y භාණ්ඩයට වඩා ඉහළ මිල නම්‍යතාවයක් x භාණ්ඩයට තියෙනවා. හරිද? right. 9. දෙහි සඳහා වන වෙළඳපොළ ඉල්ලුම් ශිතය අපිට දීලා තිනු 150 ඍණ 2යි p සපිශිතය දීලා තිනු ඍණ 60 ධන 6යි p. වෙළඳපොළ සමතුලිතයේදී සමතුලිත ප්‍රමාණය හා ආර්ථික අතිරික්තය. ඊටාම ලේසි ප්‍රශ්න. මේවා ළමයි ඉතින් මේවත් වරද්දනවා නම් කුමක් කරන්නද? ඊටාම ලේසි. සමතුලිතය හොයන්න. ලේසි ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ඕන ක්‍රමයකින් හොයන්න. මේ පැත්තේ 7යි p ලේසි තමයි. සමතුලිත මිල 30යි. දැන් ආර්ථික අතිරික්තයනේ අහන්නේ. පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තයනේ. විනන්තක් ඛණ්ඩයක් නා මිලක්ෂයෙන්. එතන 30යි. ප්‍රමාණය 30යි දෙකේ 30 වරක් දෙක 60යි 150න් 60ක් ගියාම 90යි. උපරිම ඉල්ලුම් මිල 75යි. අවම සැපයුම් මිල 12යි. ඔන්න ඔහොමනේ තියෙන්නේ. ඔහොම තමයි තියෙන්නේ.
ආර්ථික අතිරික්තය ගැන මෙන්න මේ ටික. පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තය. මෙන්න මේ ටික තමයි ආර්ථික අතිරික්ත කියලා කියන්නේ. ඒතර මේකේ වර්ගඵලය හොවනම් ඔබ හරි. මෙන්න ආධාරක පාදය 75 අඩු කිරීම 12 ඊට පස්සේ මෙන්න ලම්බ උස 90යි වැඩි කරා ත්‍රිකෝණක වර්ගඵලයක් නිසා 2න් 1 කීයක් එනවද ළමයි? කීයක් එනවද? 45යි 45යි 75න් 12ක් ගියාට පස්සේ 63යි 63 වැඩි කිරීම 45 කීයක් එනවද? 2835යි. එතකොට ආර්ථික අතිරික්තය 2835යි. 2835යි. එහෙනම් උත්තරය සමතුලිත ප්‍රමාණය 90යි. ප්‍රමාණය 90යි. ආර්ථික අතිරික්තය 2835යි. උත්තරය අංක 5. උත්තර අංක 5. 10 ආයතනය තම නිෂ්පාදනයේ මිල අඩු කළ පසු අලෙවි ප්‍රමාණය 100 සිට 130 දක්වා වැඩි වෙලා මුළු අයභාරය පහළ වැටෙන බව නිරීක්ෂණය කරයි. මෙමගින් හැඟවෙන්නේ මේ මමකෝ මේව ඇති වෙන්න අහලා තියෙනවා. මම දැන් මේ ඉල්ලුම් සැපීමේ පාඩමේ නම් පුතා වලට මතක 1998 ඉඳලා කරා. ඒතර මේව ඇති වෙන්න අහලා තිබ්බා. දැන් මිල අඩු වෙද්දි ළමයි අයභාරය මොන වෙලාලුද? අයභාරය පහළ වැටිලා. පුතේ මිලයි අයභාරය අතර තියෙන අනුලෝම සම්බන්ධතාවයක්. මිලයි අයභාරයයි අතර අනුලෝම සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒ තියෙන්නේ අනම් මිලුම් නම්‍යතාවය. අනම් මෙනම් අනුලෝමයි නම් මෙනම් ප්‍රතිලෝමයි. අනම් මෑ කියන්නේ එකට වඩා අඩු. එකට වඩා අඩු පිළිතුරක් තියෙනවා පුතේ 0.8යි උත්තරය අංක 1. භාණ්ඩයක් සඳහා වන වෙළඳපොළ ඉල්ලුම් ශිතය සහ වෙළඳපොළ ශපිම් ශිතය අපිට දීලා තියෙනවා. වෙළඳපොළ මිල 50ක් වේ නම් අසමතුලිතතාවය 50 නම් 50 නම් ඉල්ලුම් ප්‍රමාණය බලන්න 50 ඒවා 4ක් 200යි 230න් 200ක් අඩු කරාම ඉල්ලුම් ප්‍රමාණය එනවා 30ක්. ශපිම් ප්‍රමාණය ඔබ සූත්‍ර ලීලින් සුළු කර ඉන්න ඕනේ හිතින් පුළුවන්. 50 ඒවා 6ක් 300යි 300න් 70ක් ගියාම 230යි. ඉල්ලුම් ප්‍රමාණයට වඩා සපයුම් ප්‍රමාණය 200කින් වැඩි. ඒ කියන්නේ අධි සපයුමක් නැත්නම් භාණ්ඩ අතිරික්තයක් හටගන්නවා. ඒකක 200ක. ඒකක 200ක අතිරික්ත සපයුමක් හටගන්නේ. ඒකක 200ක අතිරික්ත සපයුමක් හටගන්නේ. උත්තරය අංක 3 10ට 3. 11 වෙළඳපොළ මිල කිලෝග්‍රෑමයකට රුපියල් 100ක් සහ එහි විකුණුම් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1500ක් කියලා කියනවා. වෙළඳපොළ මිල කිලෝග්‍රෑමයකට රුපියල් 125ක් දක්වා ඉහළ නැන්වීමට රජය අදහස් කරයි. ඒ සඳහා රජයට දැරීමටද සිදුදුමට වෙන පිරිවැය. මේම 125ක් දාන නම් පුතේ ඇත්තටම රජයට පිරිවැයකුත් දරන්න වෙනවා නම් මේක අදහස සහතික වෙලා. මේක අදහස සහතික වෙලා. එතකොට මේ වෙලාවේ අතිරික්ත සපයුමක් හටගන්නවා කීයකද? 125 යටතේ සපයන සෝදානම් 1500ක්. හැබැයි 125 යටතේ පාරිභෝගිකයෝ ඉල්ලන්නේ 1000යි. එහෙනම් හටගන්නවා අති සපයුමක් අතිරික්ත සපයුමක් ඒකක 500ක. අධි සපයුමක් අතිරික්ත සපයුමක් ඒකක 500ක. රජය මේ අධි සපයුම මිලදී ගන්න ඕන සහතික මිල යටතේ. සහතික මිල 125යි. මේ මිල යටතේ රජය ගන්න ඕන මේ අතිරික්ත සපයුම. එතකොට මේ කොටස තමයි රජයේ පිරිවැය වෙන්නේ. රජයේ පිරිවැයනවා කොච්චරක්ද? 125 500න් වැඩි කරාට පස්සේ කීයද? 62500යි නේ. 62යි 500යි නේ. උත්තරය අංක 2 62යි 500යි. ඊට පස්සේ රජය විසින් සිසිල් බීම 10%ක විශේෂිත බද්දක් පැනූ බව උපකල්පනය කරන්න. එහි ප්‍රතිඵලයක් ලෙස ඉහළ ගිය සිසිල් බීම මිල විශාල වශයෙන් දරනු ලබන්නේ පාරිභෝගිකයා විසින් මිස නිෂ්පාදකයා විසින් නොවේ. මෙවැන්නක් සිදුවීමට බොහෝ දුරට බලපෑ හැකි හේතුව. පුතේ, ඒ කියන්නේ මේක අදහස
වැඩි බදු බරක් දරලා තියෙන්නේ පාරිභෝගිකයා. අපි කිව්වා වැඩි බදු බරක් දරන්නේ නම්‍යතාවේ අගය අඩුවන තරමට. ඒ කියන්නේ එහෙනම් මේ වෙලාවේ ඉල්ලුම් නම්‍යතාවය අඩු වෙන්න ඕන සැපයුම් නම්‍යතාවයට වඩා. මොකද නම්‍යතාවේ අගය අඩුවන තරමට තමයි වැඩි බදු බරක් දරන්නේ. ඊඩි අඩු වෙන තැන බලන්න. ඉල්ලුමේ මිල නම්‍යතාවේ සැපයුමේ මිල නම්‍යතාවයට වඩා වැඩි වුණාට පස්සේ නෑ. ඉල්ලුමේ මිල නම්‍යතාවේ සැපයුමේ මිල නම්‍යතාවයට වඩා අඩු වුණාට පස්සේ හරියටම හරි උත්තර අංක 2. උත්තර අංක 2. උත්තර අංක 2. උත්තර අංක 2. හරි. ඊට පස්සේ රජයේ නිදහස් වෙළඳපොළ සමතුලිත මිලට වඩා ඉහළින් උපරිමයක් නියම කරන ලැබුවොත් පාරිභෝගික හා නිෂ්පාදන අතිරික්තයට ඇති වෙන බලපෑම. මේ අවුරුද්දේ මේක පොඩ්ඩක් අවුල් ප්‍රශ්නයක්. මොකද පුතේ උපරිම මිලක් නීතිය නියම කරාට පස්සේ සාමාන්‍යයෙන් උපරිම මිලක් දාන්නේ සමතුලිත මිලට පහළින්. සමතුලිත මිලට පහළින් තමයි උපරිම මිලක් දාන්නේ. හරිද? උපරිම මිලක් දාන සමතුලිත මිලට පහළින්. එතකොට උපරිම මිලක් දැම්මට පස්සේ මිල වැඩි වෙන්න බෑ. තහනම්. හැබැයි උපරිම මිලක් දැම්මහම නීතියෙන් තහනම් මිල වැඩිවීම පමණයි. මිල අඩු වෙන්න පුළුවන්. එතකොට පුතේ මෙහෙම ඉරින් උඩ දැම්මොත් පුතේ ඇත්තටම උපරිම මිලක් යටිකුරු මිල තෙරපුම හරහා මේක ඇත්තටම නැවතත් සමතුලිතයට එනවා. හැබැයි මේ අවුරුද්දේ මාකින් එකේ තියෙන වෙන පිළිතුරක්. ඒ කියන්නේ විභාග පරීක්ෂකවරයා ඒ වගේම මේකේ ප්‍රශ්නේ හදපු ප්‍රොෆෙසර් කියන්නේ මෙන්න මෙහෙම හිතන්න. දැන් භාණ්ඩයේ මිල වැඩි වෙනවනේ. කතන්දර නෑ. එහෙනම් පාරිභෝගික අතිරික්තය අඩු වෙනවා. පාරිභෝගික අතිරික්තය දැන් කලින් තිබුණා මෙන්න මෙච්චරක් මේ ටික දැන් මේ ටික එතකොට පාරිභෝගික අතිරික්තය අඩු වෙනවා. දැන් නිෂ්පාදන අතිරික්තය මොකද වෙන්නේ? දැන් මේ වෙලාවේ මෙච්චරක් සපයන සූදානම්. මෙච්චරක් ඉල්ලන්නේ හැබැයි මෙච්චරයි. ඒතර මෙතන කියන්නේ අපි දන්නේ නැහැ මොන වේද කියලා. නිෂ්පාදන අතිරික්තය වෙනස් වෙන්න පුළුවන්. පාරිභෝගික ඉල්ලන ප්‍රමාණය විතරද සපයන්නේ? නැත්නම් ඌ කැමති ප්‍රමාණයම සපයයිද? එහෙම සැපෙවොත් නිෂ්පාදන අතිරික්තය අඩු වෙනවා. අයි වැඩි ටික ගන්න කරුවක්වත් නැහැනේ. මේ වෙලාවේ නිෂ්පාදකයා සපයන්නේ පාරිභෝගික ඉල්ලන ප්‍රමාණයද? අපිට පුතේ අර මේ සපයන්නේ මොන ප්‍රමාණයද කියලා නිශ්චිතව මේ වෙලාවේ කියන්න බෑ. ඒ නිසා කියන අන්න එහෙනම් හිතන්න නිෂ්පාදන අතිරික්තය මොන වෙනවද කියලා කියන්න බෑ. මොකද අපිට මේ වෙලාවේ සපයන ප්‍රමාණය පිළිබඳව අපිට නිගමනයකට එන්න බෑ. ඒ නිසා එයාලා කියන පිළිතුර අවිනිශ්චිතයි නිෂ්පාදන අතිරික්තය පාරිභෝගික අතිරික්තය 15 වැඩේ 14ට 3. 15. දැන් මෙතනින් අවසන් වෙනවා දෙවෙනි තුන්වෙනි පාඩම. ඒතර MCQ 14ක් තුන්වෙනි පාඩම වෙනකම්. 15 වෙනි ප්‍රශ්නෙන් දැන් ආරම්භ කරන්නේ හතරවෙනි පාඩම. කර්මාන්ත ශාලාවක විශාල ආයතන මුළු වෙළඳපොළම නිමෝමෙන් 90ක් නිෂ්පාදනය කරයි නම් ඒ වෙළඳපොළ පොතේ විශාල ආයතන මුළු වෙළඳපොළින් 90ක්. ඒ කියන්නේ ප්‍රබල ආයතන 14ක් ඉන්නේ. මොකද උත්තරේ? අලමයි. ප්‍රබල ආයතන 14ක් ඉන්නේ කතිපය අධිකාරිය. කතිපය අධිකාරිය. ලේසි. 16 ලේසි ප්‍රශ්නය. කෙටි කාලයේදී නිෂ්පාදනයේදී සිටින ආයතනික විවිධ පිරිවැය වර්ග පිළිබඳ තොරතුරු අපිට දීලා තියෙනවා. අපෙන් අහන්නේ සාමාන්‍ය විචල්‍ය පිරිවැය ආන්තික පිරිවැය. ඒතර සාමාන්‍ය විචල්‍ය පිරිවැය හොයාගන්න නම් මුළු විචල්‍ය පිරිවැය හොයාගත්තා නම් ඇති. හරිද? දෙවෙනි නිමෝමේනේ දෙවෙනි එකේ තොරතුරු ටික පෙරුවා නම් ඇති. බලන්න. සාමාන්‍ය මුළු පිරිවැය 170යි. එහෙනම් මුළු පිරිවැය සාමාන්‍ය එක වැඩි කරා මුළු එකෙන් 172කින් වැඩි කරා 340යි. ඕනෑම සාමාන්‍ය එකක් මුළු එක බවට පරිවර්තනය කරන්නේ සාමාන්‍ය මුළු පිරිවැය ප්‍රමාණයෙන් වැඩි කරලා. ATC වැඩි කිරීම Q 170 වැඩි කිරීම 2 340යි. එතකොට මුළු ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහනේ. හැමතැනම 140යි.
එහෙනම් මේ වෙලාවේ 340 හැදෙන්නේ 140යි මේ එකතු වෙලා. එහෙනම් මුළු විචල්්‍ය පිරිවැය 200යි. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හොයන්නේ කොහමද? සාමාන්‍යක හොයන්නේ මුළු විචල්්‍ය පිරිවැය බෙදලා නිමුම් ප්‍රමාණය. මුළු විචල්්‍ය පිරිවැය 200යි. 200 බෙදුවා දෙකෙන් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය 100යි. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය 100යි. ආන්තික පිරිවැය ඔයාට පුළුවන් මුළු පිරිවැය වෙනස බෙදීම නිමුම් ප්‍රමාණය වෙනස. මුළු පිරිවැය වෙනස 260 340 වෙලා 80යි. ප්‍රමාණය වෙනස 1යි. එහෙනම් 80යි. උත්තරය අංක 2. 16ට 2. 16ට 2. 17 පූර්ණ තරංකාරී කර්මාන්තයේ සිටින සියලුම ආයතන කෙටි කාලයේදී ලාභය උපරිම කරමින් සිටින නමුත් තවදුරටත් පාඩු ලබන්නේ නම් ඉන් ගම්‍ය වන්නේ. දැන් මෙයාලා ලාභ ලැබෙමින් කියනවනේ මේ ලාභ උපරිමය කළා කියනවනේ. ඒ කියන්නේ භාණ්ඩයේ මිල හෙවත් ආන්තික අයභාරය ආන්තික පිරිවැයට සමාන වෙනවා. හැබැයි මෙයාලා පාඩු ලැබමින් ඉන්නේ. අලාභයි කියන්නේ පුතේ මුළු පිරිවැය විශාලයි මුළු අයභාරයට වඩා. නැත්තම් භාණ්ඩයේ මිල හෙවත් සාමාන්‍ය අයභාරයට වඩා විශාලයි සාමාන්‍ය මුළු පිරිවැය. අලාභනේ ලබන්නේ. හරිද? පාඩු ලබන්නේ කියන්නේ අලාභ. එහෙනම් මොකද උත්තරේ? 17 උත්තරේ පුතේ 14 3 මිල ආන්තික පිරිවැයට සමාන වන නමුත් සාමාන්‍ය මුළු පිරිවැයට වඩා අඩුයි. මිල ආන්තික පිරිවැයට සමානයි. නමුත් සාමාන්‍ය මුළු පිරිවැයට වඩා අඩුයි. පාඩුනේ ලබන්නේ අලාභනේ 14ට 3. 18 පහත සඳහන් සාධක අතුරින් මුළු ඉපයීම සංක්‍රාම ඉපයීමෙන් පමණක් සමන්වීමත වීමට වඩාත් ඉඩ ඇත්තේ කුමන සාධකයකටද? සංක්‍රාම ඉපයීම කියන්නේ දැන් එයාලා මේ ඉන්න නිෂ්පාදන ක්‍රියාවලිය රඳවා තබා ගන්න ඒ නිෂ්පාදන සම්පත අපේක්ෂා කරන අවම ඉපයීම. ආර්ථික බදුකුලිය කියන්නේ එයා ඒක දාලා වෙන දෙයකට යනවා නම් පුතේ අන්න එයා වෙන නිෂ්පාදන ක්‍රියාවලියකට යනවා නම් ඔහු අපේක්ෂා කරන රවුම ඉපීම තියෙන්නේ. ඒ ඉපීම ඉක්මවා ලැබෙන කොටස තමයි ආර්ථික බදුකුලිය. දැන් කොළඹ නගරේ ඉඩමක් මොනවා හරි දෙයකට දැන් මේ වෙද්දී යොදවලා තියෙනවා. ඒක වෙන දෙයකට යොදවන්න නම් එයා දැන් තියෙන මුදලට වඩා වැඩි ගාණක් ඉල්ලනවා පුතේ. ඒක හරි. ඒවේ ආර්ථික බදුකුලිය තියෙනවා. ඒ කියන්නේ ආර්ථික බදුකුලියක් නැත්තේ සුවිශේෂී ඛනිජ නිධියක් අනිවාර්යෙන් තියෙනවා. ලෝක මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් එයාලා මැච් ගහන එක නවත්තලා එන්න ඕන නම් ලොකු ගාණක් ඉල්ලනවා. පේන් බලපත්‍රයක් තියෙන නවනි පොයමක් අනිවාර්යෙන් තියෙනවා. හැබැයි සාමාන්‍ය ලිපිකරු සේවකයෙක්ට පුතේ තමන් ඉන්න ජොබ් එක දාලා වෙන ජොබ් එකකට ගියාම අපේක්ෂා කරන අවම ඉපීම ඉක්මන ලොකු ගාණක් හම්බෙන්නේ නැහැ. සමහරකට ඒ ගාණම වගේ තමයි හම්බෙන්නේ. අන්න සාමාන්‍ය ලිපිකරුවෙක්. 19 කිසියම් ආර්ථිකයක් ඍණ නිමවුම් පරතර ඇති කලාපයට ඇතුළු වූහොත් ඉහළ යාමට බොහෝ දුරට ඇත්තේ. පුතේ ඍණ නිමවුම් පරතරයක් ඇති කලාපයට. පුතා ඍණ නිමවුම් පරතරයක් තියෙද්දි මොනවද තියෙන්නේ? ඍණ නිමවුම් පරතරයක්. මේ වෙලාවේ තියෙන දැන් මෙතන ඉඳන් පටන් ගන්න පුතේ 19 ඉඳලා 5 වෙනි පාඩම. 5 වෙනි පාඩම. 5 වෙනි පාඩම තමයි ආරම්භ වෙන්නේ. කිසියම් ආර්ථිකයක් ඍණ නිමවුම් පරතර ඇති කලාපයට ඇතුළු වුවහොත් අපි පොඩ්ඩක් අඳිමුකෝ. දැන් මේ තියෙන විභව නිමවුම ඊට පස්සේ මේ තියෙන්නේ සැබෑ නිමවුම. දැන් මේ වෙලාවේ තියෙන්නේ ධන නිමවුම් පරතරය. සැබෑ නිමවුම් වැඩිනේ. මේ වෙලාවේ තියෙන්නේ ඍණ නිමවුම් පරතරය. මොකද විභව නිමවුමට වඩා සැබෑ නිමවුම අඩුයි. එතකොට මේ වෙලාවේ අපෙන් අහන්නේ මේ වෙලාවේ ප්‍රශ්න කියන්නේ පුතා බලුවොත් කිසියම් ආර්ථිකයක් ඍණ නිමවුම් පරතරයක් ඇති කලාපයට ඇතුළු වුවහොත් පුතේ ඍණ නිමවුම් පරතරයක් ඇති කලාපයට ඇතුළත් වුවොත් ඒ කියන්නේ පුතා මෙතනින් අහන්නේ ඉහළ යාමට බොහෝ
දුරට ඉඩ ඇත්තේනේ. ඍණ නිමුම් පරතරයක් තියෙන කලාපයට ඇතුළු වෙනවා කියන්නේ දැන් ධන නිමුම් පරතරයක් ඉඳලා ඍණ නිමුම් පරතරයට එනවා කියන්නේ මෙන්න මේ හරියනේ. ඒ කියන්නේ මේ වෙලාවේ තියෙන පුතා මතක තියාගන්න මොකක්ද? පසුබැසීම. පසුබැසීම. ආර්ථිකයේ පසුබැසීම. එතකොට පුතා රටක සේවා නියුක්තිය, ආදායම් මට්ටම, මූර්ත නිෂ්පාදනය ඒව කාලයක් තිස්සේ පහළ බැසමින් පවතින තත්ත්වය. එතකොට මේව පහළ බසිනවා. අපෙන් අහන ඉහළ යන්නේ කවුද? පුතේ මතක තියාගන්න සේවා නියුක්තිය පහළ යද්දී වියුක්තිය ඉහළ යනවා. ජොබ් කරන කට්ටිය අඩු වෙද්දී ජොබ් නොකරන කට්ටිය වැඩි වෙනවා. ජොබ් එක හොයන කට්ටිය වැඩි වෙනවා. ඉහළ යන සේවා වියුක්තිය ඒ කියන්නේ විරකී අනුපාතය. ඒ කියන්නේ මේ වෙලාවේ සේවා නියුක්තිය අඩු වෙනවා. ඒතර වියුක්තිය වැඩි වෙනවා. ජාතික ආදායම් ගිණුම්කරණයේදී නිෂ්පාදනයෙන් බැහැර කරන්නේ යැපුම් ගොවිතැන එනවා සුපරිභෝජන භාණ්ඩයක් විතරනේ. හිමිකරු පදිංචි වී සිටින නිවස ආරෝපිත බදුකුලිය එනවා. පුණ්‍යායතන සඳහා ලබා දෙන ස්වේච්ඡා සේවා අපි ළමයි දලදේශ නිෂ්පාදිතයට දදෙයිනි ඉමටනේ නිෂ්පාදනීමට ගන්නෙ නැහැ. නීති විරෝධී කට්ටිය ගහලා ඇති නීති විරෝධීද නැද්ද කියන එක පුතේ දලදේශ නිෂ්පාදිතයට ඇතුළත් වීමේදී අපි බලන දෙයක් නෙවෙයි. අපි බලන්නේ ආර්ථික නිෂ්පාදනය බිහි වෙන. ඒක නීති විරෝධීද නැද්ද කියලා දාලා නැහැ. 3 21 මේ වැති වෙන කතා කරා ජාතික ආදායම් ගිණුම්කරණය තුල මහ බැංකුව අයත් වන්නේ පුතා මූල්‍ය සමාගම අංශයට. මහ බැංකුව අයිති වෙන්නේ මූල්‍ය සමාගමික අංශයට. රජය උනත් එයා එන්නේ මූල්‍ය සමාගමික අංශයට. 22 නිෂ්පාදිතය මත පැනවෙන බදු නිෂ්පාදනය මත පැනවෙන වෙනත් බදු වලින් වඩාත් හොඳින් වෙනස් කොට සැලකන්නේ. නිෂ්පාදිතය මත බදු කියන්නේ පුතේ අවසාන භාණ්ඩය හෝ සේවාව මත පනවන බදු. නිෂ්පාදනය මත පැනවෙන වෙනත් බදු කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය මත ගහන බදු. අවසන් නිෂ්පාදිතය මත ගහන බදු නැත්නම් භාණ්ඩ හා සේවා මත ගහන බදු නිෂ්පාදිත මත බදු. නිෂ්පාදන ක්‍රියාවලියට ගහන බදු අපි කියන නිෂ්පාදනය මත වෙනත් බදු. ඒතර ඒ වෙනස වඩාත් හොඳින් පැහැදිලි වෙන්නේ පුතේ පිළිතුරු අංක 2. නිෂ්පාදිතය මත පැනවෙන බදු භාණ්ඩ හා සේවාවල වටිනාකම හෝ ප්‍රමාණයට සම්බන්ධ වන අතර නිෂ්පාදනය මත පැනවෙන වෙනත් බදු ඉඩම් ගොඩනැගිලි වෙන නිෂ්පාදන සාධක. එතකොට මේ නිෂ්පාදන සාධක තියෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේදී. ඒවා ක්‍රියාවලියේදී ගන්න බදු. 2. සරල කේනේසියානු ආකෘතියේ සමාහාර වියදම් ශිතේ බෑවුම තීරණය කරන්නේ මතක තියාගන්න සමාහාර වියදම් වක්‍රයේ බෑවුමක් පරිභෝජන වක්‍රයේ බෑවුමත් දෙන්නම එකයි. ආන්තික පරිභෝජන නැමියාව මම පැහැදිලිව කිව්වා. සාමාන්‍ය පරිභෝජන නැමියාව කියන්නේ මේ ආන්තික පරිභෝජන නැමියාව කියලා කියන්නේ මොකද පුතේ හේතුව ඔයා විතරයිනේ මෙයා විතරයිනේ පුතේ ඇත්තටම වෙනස් වෙන කෙනෙක් ඉන්නේ අනිත් ඔක්කොම ස්වාධීනයිනේ පුතේ. අනිත් ඔක්කොම ස්වාධීනයි. මේ ඒතර ස්වාධීන වියදම් තමයි අන්තක්කණ්ඩය පෙළඹුම් වියදම තමයි බෑවුම. ඒතර පෙළඹුම් වියදම යන එකම එක්කෙනා තමයි පුතේ කවුද? ආන්තික පරිභෝජන නැමියාව MPC. රුපියල් මිලියන 100කින් සංක්‍රාම ගෙවීම වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජාතික ආදායම රුපියල් මිලියන 300කින් ඉහළ ගියහොත් ආන්තික ඉතුරු නැමියාවේ වටිනාකම. එතකොට මේ වෙලාවේ ළමයි සංක්‍රාම වැඩි වෙලා තියෙනවා 100කින්. එතකොට සංක්‍රාම කියන්නේ සංක්‍රාම ගුණකය එතකොට එන්නේ. නේ? එතකොට සංක්‍රාම ගුණකය. එතකොට සංක්‍රාම 100කින් වැඩි වෙලා නේ. ජාතික ආදායම 300කින් වැඩි වෙලා. එහෙනම් සංක්‍රාම ගුණකය කීයද? 3යි. 3යි. සංක්‍රාම ගුණකය හොයන්නේ කොහොමද? B බෙදීම 1 ඍණ B නේ. දැන් මෙහෙම තමයි සංක්‍රාම ගුණකය හොයන්නේ. ඕම එදුවාම 3 ඇවිල්ලා. දැන් මේකෙන් ගියොත් අපිට පොඩ්ඩක් අමාරුයි. හැබැයි ඔයා දන්නව පුතේ
මේ මොකද මේක අර BB දෙකක් ඉන්නවනේ. හැබැයි ඔයාලට ලේසි මෙන්න මෙහෙම කිව්වොත්. ඔයාලා දන්නවා සංක්‍රාම ගුණකයට වඩා දැන් ඔක මෙහෙමනේ අපි ඉගෙන ගන්නේ. වියදම් ගුණකයට වඩා එකක් අඩු වෙලා ඍණ වෙනවා බදු ගුණකය. වියදම් ගුණකයට වඩා එකක් අඩු වෙනවා සංක්‍රාම ගුණකය. එහෙනම් සංක්‍රාම ගුණකය 3 නම් එකක් අඩු වෙලා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ වියදම් ගුණකයට වඩා. එහෙනම් වියදම් ගුණකය 4යි. ඒකෙන් යන් වියදම් ගුණකය 4යි. එතකොට එක යට එක ඍණ B නැත්නම් අපිට කෙලිම MPS ගන්න පුළුවන්. මෙයා 4යි. එහෙනම් ආන්තික ඉතුරුම් නැමියාවනේ ආන්තික ඉතුරු නැමියාව තමයි කොහොමත් අහන්නේ. ඊටාම ලේසි එන. හරස් ගුණිත දැම්මා. MPS සමානයි 1/4 0.25. උත්තරයක් 1. උත්තරයක් 1. 24ට 1. මොකද මේ වෙලාවේ ස්වාධීන වේදම් ගුණකින් ගියොත් මට බඩ අමාරු වෙන්න පුළුවන්. ඊට වඩා ලේසි මෙහෙම යන එක. 25. ආර්ථිකයක සමාහාර වියදම් හා මූර්ත ජාතික ආදායම රූප සටහනේ පෙන්눔 කරනවා. එම ආර්ථිකයේ විදේශාංශයක් නොමැත. ඒ කියන්නේ මේක විදේශාංශයක් නොමැති ආණ්ඩුවේ මිලදී ගැනීම ආරම්භයේදී ශූන්‍ය බව උපකල්පනය කරන්න. පූර්ණ සේවා නියුක්ති ජාතික ආදායම රුපියල් මිලියන 80 වෙද ළඟා වීම සඳහා අවශ්‍ය කරන ආණ්ඩුවේ මිලදී ගැනීම වල අවම වැඩිවීම. දැන් ළමයි කීය දක්වා යන්න ඕනද? 800 වෙත. ඒතර 800ට යන්න නම් ළමයි අපි කොහොමද මේ ජනප්‍රිය ප්‍රශ්න. ඒ කියන්නේ මෙයා 200කින් වැඩි කරන්න ඕන. එහෙනම් ස්වාධීන වියදමක් වන රාජ්‍ය වියදම් කොච්චරක් වෙනස් කරන්න ඕනද කියලා බලන්න. ඒ සඳහා අපි යොදාගන්නේ ස්වාධීන වියදම් ගුණකය. ඒතර අපිට ඕන පුතේ ජාතික ආදායම 200කින් වැඩි කරන්න. ඒතර 200කින් වැඩි කරාම වැඩි කරන්න නම් කොච්චරක් රාජ්‍ය වියදම් වෙනස් කරන්න ඕනද කියලා අපි බලන්නේ. අපිට සිට තව කෙනෙක් දන්නේ වියදම් ගුණකය. ඌ කොහමද හොයාගන්නේ? ඊටාම ලේසියෙන් පුළුවන්. කොහමද? පුතේ. ඔයාලට මතකද මෙහෙම සරල සූත්‍රයක් මම කියලා දුන්නා? සමතුලිත ජාතික ආදායම සමානයි ස්වාධීන වියදම් වැඩි කිරීම ගුණකය. එතකොට මේ වෙලාවේ ස්වාධීන වියදම් කියන්නේ මෙන්න මෙයා 300යි. එතකොට සමතුලිත ජාතික ආදායම මේ වෙලාවේ 600යි. එහෙනම් ගුණකය දෙපැත්තම 300ෙන් බෙදුවා. ගුණකය මේ වෙලාව වෙනවා වියදම් ගුණකය 2යි. එහෙනම් 2යි මෙතන. ඩෙල්ටා G හොයාගන්න දෙපැත්තම දෙකෙන් බෙදුවා. රාජ්‍ය වියදම 100කින් වැඩි කළ යුතුයි. රාජ්‍ය වියදම රුපියල් මිලියන 100යි. වැඩිවීම රුපියල් මිලියන 100යි. රුපියල් මිලියන 100යි. රුපියල් මිලියන 100යි. මූලික උද්ධමනය වඩාත් හොඳින් විස්තර කරනුවේ මූලික උද්ධමනය කියන්නේ පුතේ ආහාර හා අපි මේ කතා කරාර මැජික් නයිට් එකේදීත් මූලික උද්ධමනයයි මතුපිට උද්ධමනය කියලා දෙකක් තියෙනවනේ. අපිට මේ සැබෑ වශයෙන්ම භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ නැගී අනුපාතය තමයි මතුපිට උද්ධමනය කියන්නේ. ඒක තුල තියෙන නිතර නිතර මිල විචලනයන් නිතර නිතර මිල වෙනස් වීම ආහාර හා බලශක්තිවල මිල ගණන් අයින් කරලා හදන උද්ධමනය තමයි මූලික උද්ධමනය නැත්නම් යටිදරි උද්ධමනය. උත්තරංක 3 26ට 3. දැන් මෙතන ඉඳන් පටන් ගන්නේ 7 වෙනි පාඩම. මහ බැංකුව විසින් කරලබන විවට වෙළඳපොළ මිලදී ගැනීම සාමාන්‍යයෙන් කියන්නේ විවට වෙළඳපොළේදී මිලදී ගැනීම කියන්නේ සුරුකුම්පත් අරන්. කියන්නේ මහ බැංකුව වාණිජ්‍ය බැංකුව වලින් සුරුකුම්පත් අරගෙන. ඒතර මහ බැංකුව සුරුකුම්පත් ගන්නවා කියන්නේ මහ බැංකුව වාණිජ්‍ය බැංකුව වලින් සුරුකුම්පත් අරන් මහ බැංකුව යාට සල්ලි දෙනවා. ඒතර වාණිජ්‍ය බැංකුවල සංචිත වැඩි වෙනවා. ඒතර වාණිජ්‍ය බැංකුවල අධිසංචිත හට ගන්නවා. ඒතර මේ වාණිජ්‍ය බැංකු පද්ධතියට පුළුවන් මුදල් මැවීම සිදු කරන්න. එහෙනම් උත්තරේ මොකද්ද?
වාණිජ්‍ය බැංකුවල සංචිත හා මුදල් මැවීමේ ධාරිතාවය වැඩි කරයි. මොකද සොරකුම් පට්ටික මහ බැංකුව අරගෙන එයාලට සල්ලි දෙනවා. ඒතුළල සංචිත මට්ටම වැඩි වෙනවා. ආර්ථිකයේ මුදල් සඳහා ඇති ගනුදෙනු ඉල්ලුම වැඩිවීමට වඩාත් ඉඩකඩ ඇත්තේ පුතේ ගනුදෙනු මුදල් ඉල්ලුම පුතේ රඳා පවතින්නේ ආදායමත් එක්ක එන නාමික ජාතික ආදායම ඉහළ යාමක් නිසා. ගනුදෙනු මුදල් ඉල්ලුමයි ආරක්ෂණ මුදල් ඉල්ලුමයි දෙන්නම රඳා පවතින ආදායම් මත. ආදායම් වැඩි වුණොත් මේ මුදල් ඉල්ලුම් දෙකම වැඩි වෙනවා. ආදායම් අඩු වුණොත් මේ මුදල් ඉල්ලුම් දෙකම අඩු වෙනවා. හැබැයි සමපේක්ෂණ මුදල් ඉල්ලුම රඳා පවතින්නේ පොලි අනුපාතකයත් එක්ක ප්‍රතිලෝම සම්බන්ධය. 29 අන්තර් බැංකු ඒක්ෂණ මුදල් අනුපාතිකය නියෝජනය කරන්නේ මංකොපතේ අර බැංකු අතර එක් සාමාන්‍ය දින 7ක් කියන්නේ. හැබැයි මේවා ප්‍රායෝගික එක දිනයි. කිසිදු අප සුරකුමකින් තොරව සිදුවන ණය ගනුදෙනු වලදී පුතේ භාවිතා කරන පොලි අනුපාතකය. උත්තර අංක 2 අපකාරයක් නොමැතිව වාණිජ්‍ය බැංකුව අතර එක් රැයකට අර මුදල් ණයට ගැනීම සඳහා කොළඹන කෙටි කාලීන පොලි අනුපාතිකය 29ට 2 30ට එන්න. වාණිජ්‍ය බැංකුවක් අධිසංචිත රුපියල් 10000ක් පවතිනවා. දැන් කෙලින්ම අධිසංචිත දීලා තියෙන වැඩේ ලේසි. අවශ්‍ය සංචිත අනුපාතය 10%යි. මෙම තත්ත්වය තුළ වාණිජ්‍ය බැංකු පද්ධතියට මුළු විභව තැන්පතු කොච්චරක් ප්‍රසාරණය කරන්න පුළුවන්ද? මොනවද මේ ලේසිම ගණන්නේ? මුදල් මැවීම හොයන්නේ අධිසංචිතය වැඩි කිරීම තැන්පතු ප්‍රසාරණ ගුණකය. අධිසංචිතය කෙලින්ම 10000 දීලා තියෙනවා. කට්ටිය ආපු ඕකට 10% බල හොයන්න යනවා එපා. අධිසංචිතය දීලා තියෙනවා. තෑප ගෲප් 10යි 10000 10න් වැඩි කරා ලක්ෂයයි. එහෙනම් තැන්පතු ප්‍රසාරණය කරන්න පුළුවන් ලක්ෂයක් 4 30ට 31 පොදු භාණ්ඩයක් හා සුබ සාධන භාණ්ඩකින් හොඳින් වෙන්කොට හඳුනාගත හැකි ප්‍රකාශය තෝරන්න. පොදු භාණ්ඩ සඳහා ගෙවීමක් නොකරන්නත් බැහැර කළ හැකි වන අතර සුබ සාධන භාණ්ඩ වශයෙන් එසේ කළ නොහැක. පොදු භාණ්ඩ සඳහා ගෙවීම නොකරන්නම් බෑ. පොදු භාණ්ඩවල එහෙම කරන්න බෑ. සාමූහික පරිභෝජනය කරන්න පුළුවන්. සුබ සාධන භාණ්ඩ පෞද්ගලික අංශ විසින් පමණක් සපයනවා නෑ. රජයක් සපයනවා. වැරදි. උදේ පාන්දර වැරදි. සුබ සාධන භාණ්ඩ ඍණ බාහිරතා නෑ. ධන බාහිරතා. පොදු භාණ්ඩ පරිභෝජනයේදී තරංකාරීත්වයක් සහ බැහැර කිරීමේ හැකියාවක් නොමැති අතර හරි සුබ සාධන භාණ්ඩ පරිභෝජනයේදී තරංකාරීත්වයක් සහ බැහැර කිරීමේ හැකියාවක් ඇත. හරි. මොකද සුබ සාධන භාණ්ඩයි අවගුණ භාණ්ඩය කියන්නේ පෞද්ගලික භාණ්ඩ වර්ගයක්. පෞද්ගලික භාණ්ඩ වර්ග දෙකනේ. එතකොට පොදු භාණ්ඩයි පෞද්ගලික භාණ්ඩය කියන අන්ත දෙක. පොදු භාණ්ඩවල දෙන්නම නැහැ. පෞද්ගලික භාණ්ඩවල දෙන්නම තියෙනවා. හරි. පොදු භාණ්ඩවල දෙන්නම නැහැ. පෞද්ගලික භාණ්ඩවල දෙන්නම තියෙනවා. උත්තර අංක 4. 32 ආණ්ඩුවක් අසමත් වීමට උදාහරණයක් වන්නේ මින් කුමක්ද? ආණ්ඩුව අසමත් වෙන්නේ උදාහරණයක් මොකක්ද කියලා අහනවා. එක පුනර්ජනනීය බල ශක්ති සඳහා ලබා දෙන සහනාධාර කාබන් විමෝචනය අඩු කරන අතර සුබස නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මිල පාලනයක් භාණ්ඩ හිඟයක් සහ කළුකඩ මිල බිහි කරයි. අන්න උත්තර අංක 2. මිල පාලනය මගින් භාණ්ඩ හිඟයක් කළුකඩයන් බිහි කරනවා. ඒතර සම්පත් බෙදියාම අකාර්යක්ෂම වෙනවා. ආණ්ඩුව අසමත් වෙනවා. හරි. 33 පහ සඳහන් දෑතුරෙන් රජයේ ප්‍රාථමික වියදම් සංරචකයක් නොවන්නේ ප්‍රාථමික වියදම් සංරචකයක් කියන්නේ අපි ළමයි ප්‍රාථමික ගෙනුමේ ශේෂය හොයද්දී ගන්න වියදම් ටික. ප්‍රාථමික වියදම් කියන්නේ ප්‍රාථමික ගෙනුමේ ශේෂය අපි ගණනය කරද්දී ගන්න වියදම් ටික. අපි එතින්දි ගන්නේ පොලි ගෙවීම් හැර රජයේ මුළු වියදම්. පොලි ගෙවීම් හැර. ඒතර පොලි එන්නේ නෑ පුතා. 33ට 2. ඊටාම ලේසි. හිඟ අයවැය මූලනය කිරීමේදී තෙරපුම් ප්‍රතිවිපාකය දැන් දැක්කනේ පුතා. මේ ඊටාම ලේසි. අපි ගිය පාරව මැජික් නයිට් එක කරපුවා මේ එහෙම්ම. තෙරපුම් ප්‍රතිවිපාකය කියලා කියන්නේ පුතේ රාජ්‍ය අධික ලෙස ණය ලබා ගැනීම හේතුවෙන් පෞද්ගලික අංශයේ ආයෝජන පහළ යනු
ඒ වගේම පොලියත් ඉහළ යනවා නයිල්ලුම වැඩි වෙලා. එතකොට 34ට ගන්න වෙන්නේ උත්තර අංක 3. 35 ශ්‍රී ලංකාවේ විශාලතම විදේශ ණය හිමි කාණ්ඩය පොතේ අපි කියනවා ජාත්‍යන්තර ස්වෛරීත්‍ය බැඳුම් කර. ස්වෛරීත්‍ය බැඳුම් කර හිමියන්. ඒ ඩොලර්ස් වලින් අපි නිකුත් කරන බැඳුම් කර මිලදී ගත්ත කට්ටිය. 36 සහල් සහ රෙදි යන භාණ්ඩ දෙකම බී රටට වඩා කාර්යක්ෂමව ඒ රටට නිෂ්පාදනය කළ හැකි නමුතු. සහල් සහ රෙදි කියන භාණ්ඩ දෙකම බී රටට වඩා කාර්යක්ෂමව ඒ රට නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ කියන්නේ භාණ්ඩ දෙකේම නිරපේක්ෂ වාසිය ඒ රටට. බී රටට රෙදි නිෂ්පාදනය කිරීමේදී ඒ රටට වඩා අඩු අවස්ථක පිරිවැයක් තිබෙනවා. බී රටට රෙදි නිෂ්පාදනය කරද්දී ඒ රටට අඩු අවස්ථක පිරිවැයක් තියෙනවලු. එහෙනම් පුතා රෙදි නිපදවීමේ සාපේක්ෂ වාසිය එන්නේ පුතේ කවුද? බී රටට. එතකොට සාපේක්ෂ වාසියනේ රෙදි නිපදවීම සම්බන්ධයෙන් කාටද? බී රටට නේ. නේ බලමු. සහස රෙදි භාණ්ඩ දෙකම බී රටට වඩා වඩා කාර්යක්ෂම ඒ රටට. සෝරි. එතකොට භාණ්ඩ දෙකේම නිරපේක්ෂ වාසිය ඒ රටට. හරිද? නමුත් බී රටට රෙදි නිෂ්පාදනය කිරීමේදී ඒ රටට වඩා අඩු ආවස්තික පිරිවැයක් තිබේ. බී රටට රෙදි නිෂ්පාදනය කිරීමේදී ඒ රටට වඩා අඩු අවස්ථික පිරිවැයක් තියෙයි. එහෙනම් මොකද උත්තරේ? 36ට. මෙතන ඉඳන් පටන් ගන්න පුතේ මොන පාඩමද? මෙතන ඉඳන් පටන් ගන්න මොන පාඩමද? අන්තර්ජාතික වෙළඳාම. දැන් මේක අන්තර්ජාතික වෙළඳාම. ඒතර ඒ රටට සහල් නිෂ්පාදනය කිරීමේ නිරපේක්ෂ වාසියත්. හරි. බී රටට රෙදි නිෂ්පාදනය කිරීමේදී ඒ රටට වඩා අඩු ආවස්තික පිරිවැයක් තිබේ නම් එනම් පුතා මොකද්ද? අපිට ගන්න වෙන්නේ ඒ රට සහල් නිෂ්පාදනය කිරීම නිරපේක්ෂ ඒ රටට සහල් නිෂ්පාදනය කියන නිරපේක්ෂ වාසිය තියෙනවා. දැන් බී රටට තියෙන්නේ පුතා අඩු අවස්ථික පිරිවැයක් තියෙනවලු රෙදි සම්බන්ධයෙන්. අන්න රෙදිවල සාපේක්ෂ වාසිය බී රටට. රෙදිවල සාපේක්ෂ වාසිය බී රටට. එහෙනම් සහල් වල අපිට උපකල්පනය කරන්න වෙනවා සාපේක්ෂ වාසිය ඒ රටට. එහෙනම් ඒ රටට සහල් නිෂ්පාදනය කිරීමේ නිරපේක්ෂ වාසියත් සාපේක්ෂ වාසියත් දෙකම තියෙනවා. මොකද රෙදි සම්බන්ධයෙන් සාපේක්ෂ වාසිය ඒ රටට මේ බී රටට මොකද බී රටට වඩා අඩු අවස්ථික පිරිවැයක් යටතේ නිෂ්පාදනය කරන්න පුළුවන් නේ. එහෙනම් රෙදි සම්බන්ධයෙන් සාපේක්ෂ වාසිය බී රටට නම් සහල් සම්බන්ධයෙන් සාපේක්ෂ වාසිය රටට. උත්තර අංක 1. 37 යම් දෙනද වර්ෂයකදී කිසියම් රටක් අපනයන මිල දර්ශක 120යි ආනයන මිල දර්ශක 150යි. අපනයන පරිමාදර්ශක 110යි. අපෙන් අහනවා ආදාය වෙළඳ අනුපාතය ඊටාම ලේසි ප්‍රශ්නයක්. ආදායම් වෙළඳ අනුපාතය කීයද කියලා අහන්නේ. දැන් ඔයාලට මතකද ආදායම් වෙළඳ අනුපාතය හොයන විදිය? අපි ඉරින් උඩ දාන පුතේ අපනයන වටිනාකම් දර්ශකය. අපි ඉරින් උඩට දානෝ අපනයන වටිනාකම් දර්ශකය. අපනයන වටිනාකම් දර්ශකය බෙදනවා මොකෙන්ද? ආනයන මිල දර්ශකය. ආනයන මිල දර්ශකය. හරි. හරි. එතකොට අපනයන මිල දර්ශක 120යි අපනයන පරිමාදර්ශක 110යි. එතරම් අපනයන වටිනාකම් දර්ශකය බෙදෙනවා 110න්. එතකොට ඔයාලට මෙහෙම බෙදුවාට මෙතන 150යි නේ. ආනයන මිල දර්ශක 150යි. එතකොට ඔයාලට එනවා පුතේ 37ට උත්තර අංක 88 එනවා. 88. කලාපීය විස්තීර්ණ හවුල්කාරීත්වයේ සමාජිකයෙකු නොවන්නේ කවුද කියලා අහන මේක පොඩ්ඩක් දරුණු ප්‍රශ්නයක්. මේක තමයි පුතේ ලෝකයේ තියෙන
ලොකුම ලොව විශාලතම පුතා වෙළඳ සමූහය. එතකොට පුතේ මේකේ පුතා රටවල් 15ක් තියෙනවා ආසියානු රටවල්. ඒතර මෙතනින් අහන්නේ පුතේ මෙතනින් අපෙන් අහන්නේ නොවන්නේ කියලා. ඉතින් රටවල් ගොඩක් ඔයාලට මතක තියාගන්න වෙනවා. ඉතින් අපි මේ වෙලාවේ මේකට අයිති නැත්තේ පුතේ ඉන්දියාව ඒ වගේ චුට්ටක් කර අමාරු ප්‍රශ්නයක් මේක ඒ අවුරුද්ද අහපු. මේක මෙතන ඉඳන් පටන් ගන්න 10 වෙනි පාඩම. හරි පොඩ්ඩක් අර මතක තියාගන්න රටවල් ගන්න වැඩි. හරි දකුණු ආසියාවේ රටවල් ටික මතක තියාගත්තා නම් ඇති එතන ඉන්දියාවෙන් නැහැ කියලා. ඒත් පොඩ්ඩක් නේ ගොඩක් ඔයාලටම වෙනම ටියුට්ටක් දීලා ඇති මේ සම්බන්ධව. ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂයේ ප්‍රාථමික ආදායම් ගිණුමට ඇතුළත් නොවන්නේ ප්‍රාථමික ආදායම් ගිණුමට යන්නේ නැත්තේ මොකද්ද කියලා අහනවා. 1. විදේශිකයන් විසින් හිමි කරගෙන ඇති රජයේ සුරකුම් සඳහා පොලී ගෙවීම් යනවා. විදේශීය ඍජු ආයෝජකයන් විසින් ගෙන්වා ලාභ යනවා. විදේශගත වෙති ශ්‍රී ලාංකික ආයෝජන ලාභාංශ යනවා. වසරකට අඩු කාලයක් විදේශීය සේවය කරන ශ්‍රී ලාංකික විසින් ගන්න වැටුප් කෙටි කාලින සේවක වැටුප් යනවා. දීපාර්ශ්වීය හවුල්කාර ලදන් දිගු කාලීන සහනදායි ණය යන්නේ මූල්‍ය ගිණුමට. මේකට යන්නේ නැහැ. ණය යන්නේ මූල්‍ය ගිණුමට. එහෙනම් උත්තරය අංක 5. 40. ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ මොනවයින්ද පුතේ ළමයි? උත්තරය අංක 2. මූල්‍යරන් විදේශ මුදල් වත්කම් වී ගෑහි හිමිකම් මගින්. 42. 41. රටක් තම වෙළඳ හවුල්කරුවන්ට වඩා ඉහළ උද්දමනයක් අත්වන විට බොහෝ දුරට වෙන්න පුළුවන් ප්‍රතිඵලය මොකක්ද? ඒ කියන්නේ අපේ උද්දමනය ළමයි වැඩි. අපේ උද්දමනය වැඩි. එතකොට අපේ උද්දමනය වැඩි කියන්නේ පුතා මොකද වෙන්නේ පුතේ? තමක් රටක් තම වෙළඳ හවුල්කරුවන්ට වඩා ඉහළ උද්දමනයක් අත්විඳින විට බොහෝ දුරට හිතුව හැකි ප්‍රතිඵලය තමයි පුතේ මේ වෙලාවේ ළමයි අපේ භාණ්ඩවල මිල ගණන් එයාලට වැඩි. මොකද අපි උද්දමනයකට මුහුණ දීලා තියෙන්නේ. එතකොට පුතේ විනිමය අනුපාතිකයක් ඉහළ යනවා. රුපියල ෂේ වෙනවා. දේශීය වහාර මුදල් ඒකකයක් ෂේ වෙනවා. විනිමය අනුපාතිකය ඉහළ යනවා පුතේ. හරියට එතකොට මුදලේ දේශීය මුදල කියන්නේ විදේශ මුදලයක් ඉහළ යනවා පුතේ. විදේශ මුදලයක් ඉහළ යනවා. අපේ දේශීය මුදලයගේ ෂේ වෙනවා පහළ යනවා. මොකද මේ වෙලාවේ ළමයි අපේ රටේ ඉහළ උද්දමනයක් තියෙද්දි එක පැත්තකින් අපි ආනයනය කරන එක වැඩි කරනවා. ඒතර ආනයන ඉල්ලුම වැඩි වෙනවා. අනිත් පැත්තෙන් අපනයනය කරන එක අඩු කරන්න වෙනවා. අපේ භාණ්ඩ වැඩි නිසා. ආනයන ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ අන්න පුතේ මේ විදේශ ආහාර මුදල් සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙනවා. අපි තුමු නිකන් ඩොලර් කියලා ඩොලර් ඉල්ලුම වැඩි වෙනවා. ඩොලරේ මිල වැඩි වෙනවා. රුපියලේ අගය අඩු වෙනවා. 4. 42. විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවේ තම කලඹ ආයෝජන ඉවත් කරගත් විට එහි ප්‍රතිඵලයක් වෙන්නේ පුතේ කොහොමද දානවා? මේක මොකද්ද? ආයෝජනයක් එද්දි කොහොමද දාන්නේ? අපේ රටට ආයෝජනයක් ආවනම් සල්ලි එනවා. එහෙනම් මූල්‍ය ගිණුම මම සරලව ලියන්න මූල්‍ය ගිණුම හර කරනවා මුදල් හා තැන්පතු. බැර කරනවා මූල්‍ය ගිණුම කලඹ ආයෝජන බැර. විවිධ ආයෝජන කලඹ ආයෝජන. මේව ඉවත් කර ගන්න පුතේ අයින් කරන්නේ බැර කරප එකක් අයින් කරන්න නම් පුතා මෙතනදී හර කරන්න වෙනවා. බැර කරප එකක් අයින් කරන්නනවා. එහෙනම් මූල්‍ය ගිණුමේ වාර්තා වන අරමුදල් පිටතට මොනවීමක්ද? ගලා යාමක්. 42ට උත්තර අංක 3. පිටතට ගලා යනවා. හර සල්ලි ගලාගෙන යනවා. තිරසාර සංවර්ධනය වඩා තුලින් විස්තර කළ හැක්කේ දැන් අපි තිරසාර සංවර්ධනය නම් අපි හොඳ නිර්වචනයක් දුන්නා. වර්තමානයේ අවශ්‍යතාවයන් සපුරා ගන්න ඕන අනාගතයේ අවශ්‍යතාවයන් වලට හානියක් නොවන පරිදි. ඒතර මේකේ ඒ අදහස ඒ විදිහටම නැතුණත් ඒ අදහස තියෙනවා. පරිසරයට හානියක් නොවන පරිදි ජීවන තත්ත්වයන්හි දිගු කාලීන ඉහළ යාමක් ලෙස. 4. ආර්ථික සංවර්ධනය සහ ආර්ථික වර්ධනය අතර වෙනස වඩාත් හොඳින් පැහැදිලි කරන්නේ මොකක්ද කියලා අහනවා. මොකද පුතේ මේ දෙන්න අතර වෙනස හොඳින් පැහැදිලි කරන්නේ
ආර්ථික වර්ධනයෙන් අදහස් කරන්නේ ප්‍රතිශේෂ ආදායම් ඉහළ යාමක් වන අතර සංවර්ධන ආදායම් නොවන පැතිකඩද ඇතුළත් වේ. නෑ. ඇත්තටම අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් උත්තරයන්ක තුනනේ. ආර්ථික සංවර්ධනය කියන බහුමාන ක්‍රියාවලිය. අපි කො මේක එක පැත්තක් විතරක් නෙමෙයි බහුමාන විවිධ පැතිවල බලනවා. ආර්ථික වර්ධනය කියන්නේ නිමෝමේ පටු මිනුමක්. නිමෝම අඛණ්ඩ විහළ යාම තමයි ආර්ථික වෘද්ධිය කියලා කියන්නේ. 45 මානව සංවර්ධන දර්ශකයක් තුළ ජීවන තත්ත්වය නිරූපණය කිරීමට භාවිතා කරන මිනුමක් තමයි ක්‍රේ ශක්ති සාම්‍යය මත ගලපන ලද ප්‍රතිශේෂ දළ ජාතික ආදායම. අපි ඔබ කතා කරා. 46 මේක නම් 2023 අවුරුද්දේ 2023 අවුරුද්දට අනුව දළදේශ නිෂ්පාදිතයේ ඇමරිකන් ඩොලර් බිලියන 83.8යි ප්‍රතිශේෂ දළ ජාතික ආදායම 3685යි. හරි. ඒ 23 අවුරුද්දේ අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේදී භාවිතා කරන ප්‍රධාන රාමුව තමයි පුතේ බහුමාන දරිද්‍රතා ප්‍රවේශය. මොකද අස්වැසුමෙත් පුතේ අපි විවිධ පැතිකඩ ඔස්සේ තමයි බලන්නේ. එකක් විතරක් නෙවෙයි. 47ට 2, 46ට 4, 45ට 4, 48. ඒ රටේ ලොරෙන්ස් වක්‍රය මුළුමනින්ම බී රටේ ලොරෙන්ස් වක්‍රයට වඩා පහළින් පිහිටනවා. පුතේ පහළින් පිහිටනවලු. මෙන්න ඒ රටේ ලොරෙන්ස් වක්‍රය ඊට වඩා පහළින්ලු බී රටේ ලොරෙන්ස් වක්‍රය තියෙනවා. එහෙනම් බී රටේ ලොරෙන්ස් වක්‍රය පහළින් තියෙනවා නම් විෂමතාවය වැඩි. ඒ රටට වඩා බී රටේ විෂමතාවය වැඩි. එහෙනම් ඒ රටේ ලොරෙන්ස් වක්‍රය මුළුමනින්ම බී රටේ ලොරෙන්ස් වක්‍රයට වඩා පහළින්. නෑ. ඒ රටේක පහළින් තියෙන බී රටේකට වඩා. ඒ කියන්නේ ඒ රටේක මෙතන බී රටේක මෙතන ඒ රටේක මෙතන. ඒ රටේ ලොරෙන්ස් වක්‍රය මුළුමනින්ම බී රටේ ලොරෙන්ස් වක්‍රයට වඩා පහළින්. ඒතර ඒ රටේ විෂමතාවය වැඩි. හරිද? විෂමතාවය වැඩි. එන උත්තර අංක 1. ඒ රටෙහි බී රටට වඩා වැඩි ආදායම් අසමානතාවයක් තියෙනවා. බ්‍රික්ස් රටවල් සංවිධානය තුළ වර්තමානයේ දැක ලැබෙන ප්‍රධාන ප්‍රවණතාවය තමයි පුතේ බටහිර ආධිපත්‍ය දරන මූල පද්ධතිය වෙනුවට විකල්ප ස්ථාපිත කිරීම සඳහා දරන උත්සාහයයි. බ්‍රික්ස් එළ වෙනම බැංකුවක් හදාගෙන මම මේ ගැන මං හිතන්නේ වයිම පළාත් පේපරේ හරි බස්නාහිරද හරි කරා. ඒ නිසා මං ආපු මෙතන කතා කරන්න යන්නේ මේ බ්‍රික්ස් රටවල් මොනවද? එයාලගේ බැංකුව මොකක්ද? ප්‍රධාන අරමුණු මොනවද? ඒ ටික කතා කරා. ඒ ටික පොඩ්ඩක් බලා ගන්න. 50 YouTube එකේ තියෙන පොතේ. ශ්‍රී ලංකාවේ 1977 හඳුන්වා දුන්නු ආර්ථික ප්‍රතිසංස්කරණය අපි 77න් පස්සේ මොකද්ද කියන්නේ පුතේ? හරිද? මේ වෙලාවේ ආනයන ආදේශන උපාය මාර්ගයේ සිට අපනයන නැඹුරු වෘද්ධි උපාය මාර්ගය කරා මාරුණා පුතේ 77න් පස්සේ 50ට 1. හරි. එතකොට මේව ගැන පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට ළමයි ඔයාලා මේ MCQ පේපර්ස් කරද්දී ඔයාලා කරන ලොකු වැරද්දක් තමයි එක ප්‍රශ්නයක් දෙකක් කොහෙන් හරි මැදදී අමාරු වුණොත් ඔයාලා මුළු පේපරේම තියෙන බලාපොරොත්තුව ඉවර කරනවා. අයින් කළා දානවා. සමතක තියාගන්න. සමහරක් වෙලාවලට ලංකාවේ පළවෙනියට වක්කත් MCQ 50න් 50 නෑ. හරි. හරි. ලංකාවෙන් පළවෙනියට වක්කත් MCQ 50න් 50 ගන්න බෑ සමහරක් වෙලාවට. 50න් 50 ගහන කට්ටියට ලංකාවේ පළවෙනිය වෙන්නත් බෑ. දිස්ත්‍රික් පළවෙනිය වෙන්නත් බෑ. බය වෙන්න එපා. එකක් අමාරු නම් ඒ අමාරු වෙන්නේ ඔයාට විතරක් නෙවෙයි. දැන් ඔයාට හිතන එකම අවුල තමයි ඔයාට මොන හරි ප්‍රශ්නයක් අමාරුනොත් මේ අනිත් හැමෝටම ලේසි මට විතරයි මේක අමාරු වෙලා තියෙන්නේ. එපාර කල්පනා කරන පෑන කන්න හදන එහෙම වෙන්න එපා. ඒ ප්‍රශ්නේ තියන්න. ඊළඟ ප්‍රශ්නට යන්න. එහෙම තමයි MCQ ඔබ දකින්න පළවෙනි වතාවට ඒව. එස බය වෙන්න එපා. ඊටම සහැල්ලුවෙන් යන්න. අමාරු නම් හිතන්න මේක මට විතරක් නෙවෙයි අමාරු හැම දිනකටම අමාරුයි. හොඳට කියවන්න. එක පාරක් කියවලා තේරෙන්නේ නැත්නම් ආපහු කියවන්න. එක පාරක් විතරක් කියවලා උත්තරයක් ගහන්න පුළුවන් ප්‍රශ්නක් තේනවා. හැබැයි සමහර ප්‍රශ්න තේනවා දෙතුන් පාර කියවලා තමයි අපිට ප්‍රශ්න තේරුම් ගන්න වෙන්නේ. රයිට් එහෙනම් ජයවා. බයි බයි. එහෙනම් සුන්දරව සන්නේ.